ඔෆිෂියල් ටෝකියෝ හැර යන්න යන්නේ. අපි කමු. අනේ කැතයිද මන් දන්න. කැතයිද? අවුලක් නැහැ. පිටිපස්සේ තියෙන ටවල් එක එළිය වහිනවා ඇතුලේ වේලන්නේ. හායි ළමයි. බඩ කියන යයි. කියන්න? කියන්න නෙමෙයි. ගමනක් එක යන්න යයි. කොහෙද යන්නේ කින්ද මන්ද? ඒ බයිලා මේ බයිලා පස්සේ කතා කරමු. දැන් යන්න ගමනක්. ටෝකියෝ හැරදා යාමේ ප්‍රීතිය නිමිත්තෙන් අපි යමු කණ්ඩ. කණ්ඩ නෙමෙයි ළමයි සෝලෝ ඩේට් එකක් යන්න කියලා බැලුවේ. හැමදාම ඉතින් කණ්ඩ යන්නේ යාළුවොත් එක්ක. නැත්නම් කාවා හරි එක්කගෙන යන්නේ. අනේත් කොහෙද යන්නේ? අද තනියෙන් යන්න හිතුණා. එහෙම හොඳ නැද්ද? වැඩි දුර ඇවිදින්නත් බෑ. මොකද හවස ෆ්ලයි කරන්න ඕන. ළඟ තියෙනවා කෝයන් එකක්. යමු කෝයන් එකට. ඒ ළඟම තියෙනවා සයිසේරියා එක. සයිසේරියාගේ මොන හරි කමු. කාලා කෝයන් එකට යනවාද? කෑමෙන් මිනිසා සම්පූර්ණ වෙයි. කාලා යන්නේ නේද? කාටත් කියන්න එපා හොඳේ. අනේ මම මේ vlogs කරන්න නම් දන්නේ නැහැ. යයි ගාගෙන නම් ඉන්න එපා හොඳේ. දන්න විදියට කරන්නේ. දැන් ඇත්තටයි මම මේක කරන්නේ. අද මගේ ජීවිතේ විශේෂ දවසක්. ඇයි ඒ? මම ටෝකියෝ දාලා යනවා. ජොබ් එකකට බං ජොබ් එකකට. මෙච්චර කාලයක් රියුගක්සේ විදියට තමයි මේ ටෝකියෝ වල හිටියේ. රියුගක්සේ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක්. ඉන්ජනයි දුක නෑ. ටෝකියෝ හොඳයි, ලස්සනයි. ඒත් ඉසෝගෂි හරිම කාර්ය බහුලයි. මනස විකාර වෙනවා, ඔළුව අවුල් වෙනවා. හැමෝටමත් එහෙම නෑ. ටෝකියෝ වලට කැමති අයත් ඉන්නවා. ලස්සන ලිප්ස්ටික් එකක් හම්බුණා. හැබැයි මේක ලංකාවේ. දෙයියනේ කියලා වැස්ස පෑවුවා. දැන් හතියක්. මං හිතනවා මට ගැලපෙනවා කියලා. අපි සුදු නෑනේ. කළුයි. කළුවත් නෙමෙයිනේ. තලිලුයි. දිගටම vlogs කරනවද? ආදිකාලීන පඬිවරයෙක් කියලා තියෙනවා අපායට ගියත් එකටම යන්න ඕනි කියලා. මම මේක කරන්නේ මතක තියාගන්න ඕනේ මෙමරි එකක් විදිහට. ජීවිතේ වැදගත් දවසක්. යයි ගන්න එපා හොඳේ. පටන් ගත්ත වෙලේ ඉඳන් බයිනවා වගේ පේනවද බං? දැන් නෙමෙයි. ආදරේට ආදරේට. මම මේ vlogs කරන්න කැමති නෑ ඇයි ඉතින්. ඊට පස්සේ එන කමෙන්ට්ස් කොණ්ඩේට මොකක්ද අනේ කරන්නේ? කඩාගෙන යනවද? බැඳගෙන යනවද? කවදා හරි මමත් ඉතින් ලස්සන vlogger කෙනෙක් වෙයි නේද? ලස්සන උපන් කත යවන්න බෑනේ දෙයියනේ. කමන්නේ. ඒකෙන් දෙන්නෙක් හරි බලයිනේ. දැන් උඹලා හිතන ඉතින් ආපෝ දිගටම මේකේ කන්දස් කිරියාවත් අහන් ඉන්න වෙයිද දන්නේ කියලා. කියන්න බෑ. මට හිතුණා දිගටම vlogs කරනවා. බලන්න හොඳේ. වෙලාවකට මට හිතෙනවා පූර්ණ කාලීන vlogger කෙනෙක් වෙන්න. තව වෙලාවකට හිතෙනවා පව් මිනිස්සු කියලා. මොකද බං මං කරාට උඹලානේ මේව බලන්න ඕන. තවත් වෙලාවකට මට හිතෙනවා එක්කම ෆුඩ් රිවිව් කරනවා කියලා. එහෙනම් දැන් ලෑස්ති වෙමුද? කිව්ව ඇතිනේ.